මාතාංගේශ්වරී යන්ත්‍රය මේක දියුණුව ඒ වගේම ධනලාභ දියුණුව ලෙඩ රෝග ග්‍රහාපල ඔය සියලු දේට උචිත විදියට තමයි මේක හදන්නේ මගේ පරම්පරාවෙන් මට ලැබිච්ච දායාදයක් විදියට. මං ඇවිල්ලා දුම්බර මිටියාවතේ දුම්බර ගුරුන්නාන්සේගේ මිනිපිරිය මගේ කටින් පිටවන එක වචනයක් පාසා ඒකේ වගකීම 100ට 200ක් මං ගන්නවා. වරුතුණින් කරන්න පුළුවන් නිසා තමයි මං බාරගන්නේ. ඕකට තියෙනවා පුතේ එක් මාංශල දෙමාංශල තුන් මාංශල. අන්නේ තුන් වශයෙන් තමයි මම කරන්නේ. ඉතින් වටුතේ තුවාලේ තියෙන තැනට තමයි මම ප්ලාස්ටරේ ගහන්නේ. එහෙම නැතුව තුවාලේ නැති තැනකට ප්ලාස්ටර් අරවන කෙනෙක් නෙවෙයි. ලග්න තුනකට අසුබයි කියලා කියන්නේ ලග්න තුනකට අසුබ නිසා තමයි. තන්ත්‍රයේ සඵලത ගන්න තමන්ගේ දියුණුව සකස ගන්න පුළුවන්. හැමෙන්ම එන 2026 දෙන සුබවාදී ලග්න ටිකක් තියෙනවා. ඉතින් ඒ ලග්න ටික ගැන කතා කරොත් එහෙම ලග්න 6ක් තියෙනවා පුතා. ඒකට අමතරව හඳුන්වලා දෙන්නේ මේ තුන් වශයෙන් මගින් වරු 3ක් ඇතුළත දැන් කැඩිලා බිඳලා කියලා තියෙන හදවත් දෙකක් එකතු කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒසෙම බලපාන්නේ අපේ විදේශගත දරුවන්ට. ඒගොල්ලෝ හම්බ කරන ආදායම ලංකාවට ආපු දවසේ බලනකොට ඉතිරියක් නැහැ. අනිත් මත්ද්‍රව්‍ය වලින් පීඩාවෙන්න අපේ දූදරුවෝ ඉන්න දෙමව්පියන්ට මම කියන්නේ ඔයාලගේ දරුවෝ ඒකෙන් ගලව ගන්න අවශ්‍යතාවය තියෙනවා නම් අන්න ඒකට විශේෂ තූකම් වේදයක්. ඉන්න මුල් අඩියේ ඉඳලා නැගිටින දරුවන්ට අත දීමක් තමයි පුතේ මම මේ කරන්න හදන්නේ. මේක කරට පළ දෙන්න අකමැති අයට පුතේ මේක පර්ස් එකේ දාගන්නත් පුළුවන් ක්‍රමවේදයක් මම සකස් කරලා දෙන්නම්. මම නිකන් ව්‍යවහාර වචනෙන් කියලා මේ මිනිසුන්ට මේ බොරු බලාපොරොත්තු දෙන කෙනෙක් නෙවෙයි. මේ අන්තිමේ කේස් හැම කිල්ලක්ම පුතේ කපලයි දෙන්නේ. ආයුබෝවන් කියා ඔබතුමිය මේ වැඩසටහනට සාදරයෙන් පිළිගන්නවා. ආයුෂ බොහෝ වේවා. ව්‍යාපාර හා ධනලාභ උපදේශිකා ප්‍රදීපා ගුරුතුමිය. ලෝකයක් හඳුන්වන්නේ ඔබ වෙනම. නමුත් නොදන්න පිරිසකුත් ඇතිනේ. ඒ පිරිසටත් එක්ක දැනගත ඔබතුමිය ගැන පොඩි විස්තරයක් අපි සාකච්ඡා කරමු. මුලින්ම ලෝකවාසී ලංකාවාසී සියලුම දරුවන්ට හිතවතුන්ට නෑදෑ පිරිසට ඒ වගේම අසරණ භාවයට පත්වෙච්ච සියලු දෙනාටම සුබ නව වසරක් සතුට සමගිය සාමය උදා වෙන සුබ නව වසරක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම මං ගැන හැදිනීමක් කරනවා නම් පුතේ මං ඇවිල්ලා දුම්බර මිටියාවතේ දුම්බර ගුරුන්නාන්සේගේ මිනිපිරිය ව්‍යාපාර හා ධනලාභ ජාත්‍යන්තර උපදේශිකා ආචාර්ය ප්‍රදීපා ගුරුතුමිය නමින් තමයි මාව හඳුන්වන්නේ. සමහර ප්‍රදේශවල සාමාන්‍යයෙන් මට කතා කරන්නේ ගුරු මෑණියෝ කියලා. ගුරුතුමිය අපි මේ වගේ තැනකට මේ වගේ නිස්කලංක මේ පරිසරයත් එක්ක මොකද්ද මෙතන තියෙන විශේෂත්වය? ඔව් මම කරන වැඩ කටයුතු පිළිබඳව බොහෝ දෙනෙක් දැනුවත් නැහැ. ඒ කියන්නේ මම වැඩ කටයුතු කට්ටියට කරලා දුන්නාට පුතේ සාමාන්‍යයෙන් කරන ස්ථානය ප්‍රසිද්ධ කරන්න කැමති කෙනෙක් නෙවෙයි. නමුත් බොහෝ දෙනාගේ බලවත් ඉල්ලීම මත කොහොමද මෑණියෝ මේව කරන්නේ කියන වැඩ කටයුතු කරන්නේ කොහොමද කියන එක පෙන්වන්න තමයි අද මම මේ ස්ථානෙට ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පේන ඇති පුතේ මේ පරිසරය හරිම නිස්කලංකයි සාමකාමී. ඒත් එක්කම මේ සද්දබද්ද පොඩ්ඩක් මේ අඩු ප්‍රදේශයක තමයි අපි යම් කටයුත්තක් කරනවා නම් කරන්න ඕන. දේවාල භූමිය කියන්නේ බොහෝ ගෝසාකාරී පරිසරයක්. ඒක නිදහස් වෙන්නේ අපිට රාත්‍රී කාලේ විතරයි. මොකද උදේ ඉඳලා හවස වෙනකම්ම එතන එන සෙනග ප්‍රමාණය වැඩි. එතකොට අපිට නිස්කලංකව කරන්න පුළුවන් කටයුත්තකදී මේ වගේ ස්ථාන තමයි අපි තෝරගන්නේ ඒ වැඩ කටයුතු කරන්න. ඒ වගේ වැඩ රාශියක් මත තමයි මේව කරන්නේ. මේ වගේ වෙලාවක් දැන් මෙහෙමයි අපි මේ සාමාන්‍යයෙන් මේ වගේ වැඩ කටයුතු කරන්න පුතේ හොඳ හෝරාවක් වෙලාවක් තෝරගන්නවා. ඒ වගේම හොඳ පරිසරයක් තෝරගන්නවා. ඒ සියලු දේත් එක්කම තමයි මේ වැඩ කටයුතු යන්නේ. එහෙම නැතුව අපිට හිතුව මතේට ආවට ගියාට මේ වැඩ කටයුතු කොහෙත්ම කරන්න බෑ. මේ මොනවද මේ අන්තර? ඔව් අද මම ඔයාලට හඳුන්වලා දෙන්නේ පුතේ දැන් අපි 2025 අවුරුද්දේ ලොකු ව්‍යසනයකට ලක් වෙලා රටේ බොහෝ පිරිස් අසරණ භාවයට පත් වෙලා ආපහු මුල ඉඳලා නැගිටින්න ඕන කාලවක වණුවක් එන්නේ. මගෙන් වැඩ කටයුතු කරගත්ත පහුගිය කාලේ මාහා සම්බන්ධ වෙලා මාත් එක්ක දියුණුවට පත්වෙච්ච බොහෝ අයත් මේ අවස්ථාවේදී අසරණ වෙලා ඉන්නවා. ඉතින් ඒ අයට අලුතින් නැගිටින්න පුළුවන් ක්‍රමවේදයක් හදලා දෙන්න තමයි අද මම මේ ඕගොල්ලෝගේ මේ වැඩසටහනට සහභාගී වෙලා ඉන්නේ. මුළු ලෝකයක්ම රටක්ම දැනුවත් කිරීම සඳහා. මේකට කියන්නේ පුතේ සාමාන්‍යයෙන් දියුණුව සඳහා එතකොට ලෙඩ රෝග ග්‍රහාපල ඔය සියලු දේටම සුදුසු එක් යන්ත්‍රයක් පිළිබඳ හැදින්වීමක් කරන්න තමයි අද මම මෙතනට ඇවිල්ලා ඉන්නේ. මේ අන්තර කවුද පලඳන්න ඕන? පුතේ මම දැන් කලින් කිව්වා වගේ මේ යන්ත්‍රේ පළදන්න පුළුවන් සාමාන්‍යයෙන් අපි හිතමු
ගෙදර නිදාගෙන ඉන්න පුද්ගලයෙකුට නෙවෙයි. අතපය විසි කරලා වැඩ කරන්න පුළුවන් පුද්ගලයෙකුට, දියුණුව කරා ගමන් කරන්න පුළුවන් පුද්ගලයෙකුට, ඒ වගේම තමන්ගේ ග්‍රහ චක්‍රය ඕරා එක බලලා තමන් මේ විදිහේ අග්‍රහබල තියෙනවා කියලා හිතන පුද්ගලයෙකුට, එහෙම නැත්නම් දීර්ඝකාලීන ලෙඩ රෝග වලින් පීඩා විඳින කෙනෙකුට මෙන්න මේ යන්ත්‍රය පළදින්න පුළුවන් පුතේ. ඒ සියලු දේටම උචිත බෙහෙතක් තමයි මම මේ හදන්නේ අද. මේ සම්බන්ධයෙන් කටයුතු වෙන දේවල් වලට සමහර කටේ දෙන විරසකයක් විශ්වාසයක් නැතිකමක් තියෙනවා. එතකොට සමහර මිනිසුන්ට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් මේක වැඩ කරයිද කියලා. ඔව් දැන් මම මේ වැඩ කටයුතු කටින් කියලා මේ ක්‍රියාවෙන් මේ ඔප්පු කරපු කෙනෙක් පුතේ. මම නිකන් ව්‍යවහාර වචනයෙන් කියලා මේ මිනිසුන්ට මේ බොරු බලාපොරොත්තු දෙන කෙනෙක් නෙවෙයි. මම යම් කිසි තැනකට මිනිස්සුව ගත්ත කෙනෙක්. ඒ කියන්නේ මගෙන් වැඩ කටයුතු කරගෙන මේ ධනලාභ හා මම ජාත්‍යන්තර උපදේශිකා කියන්න මේ පුතේ මේ නිකන් නෙවෙයි. මට ජාතික සම්මාන ගෞරව බුහුමන් ඔය හැමදේම ලැබිලා තියෙනවා. මම කලින් වීඩියෝ වල මේ දේවල් ඉදිරිපත් කරලා තියෙනවා. මගේ දේවස්ථානෙට එන ඕනම කෙනෙකුට ඒ දේවල් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම තමයි දැන් මේක මට මේ මං අලුතින් හදන්නේ 2026ට. ඒ කියන්නේ හැමෝම බලාපොරොත්තු වෙන දෙයක් තමයි අනේ අපි 2026 හරි නැගිටින්න ඕන. අපේ දියුණුව ඇති කරගන්න ඕන. ඉතින් ඒ වගේ අදහස් තියෙන දරුවන්ට මං අතදීමක් තමයි මේ යන්ත්‍රය තුලින් කරන්නේ. හැබැයි මම මීට කලින් 2025 අවුරුද්දේ ගොඩනගපු පිරිසක් ඉන්නවා. ඒ පිරිසටත් එක්කම තමයි මේ යන්ත්‍රය හැදෙන්නේ පුතේ. කිසි දෙයකට බය වෙන්න එපා. ඔයාලා වැටුණු කෙනාට අත දෙන අම්මා කෙනෙක් විදියට මම මේ වැඩේ ඔයාලට කරලා දෙන්නේ. අම්මා කෙනෙක් කියන්නේ සසර. ඒ ඔබතුමේ කියපු දේවත් එක්ක ඔබතුමේ වගකීමෙන්ද ඒ කියන්නේ. ඔව් පුතේ මගේ කටින් පිටවන එක වචනයක් පාසා ඒකේ වගකීම 100ට 200ක් මං ගන්නවා. මොකද මං ඇත්තටම දරු 3 දෙනෙක්ගේ අම්මා කෙනෙක්. ඉතින් ඒ මගේ මාතෘභාවයේ පිළිපදව මට හැම ලංකාවේ ඉන්න දරුවෝ වගේම ලෝකවාසී සියලුම දෙනාම මගේ දරුවෝ. එතකොට මට වගකීමක් ඇතුව මට ප්‍රකාශ කරන්න පුළුවන් ඒ දරුවෝ අම්මා කෙනෙක් වගේ රැකගන්න මට පුළුවන් කියලා. නමුත් පුතේ මෙතනදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ස්වභාව ධර්මය අපිට යම් කාලෙකදී මේ ලොකු ව්‍යසනයක් ලබා දුන්නා. ඒ කියන්නේ අපිට දඩුවමක් ලබා දුන්නා. අපි ස්වභාව ධර්මයට කරන්නා වූ අපරාධ නිසා අපිට ඒ දේවල් විඳින්න වුණා. ඉතින් ඒ වෙලාවේදී අපිට ස්වභාව ධර්මයට පිටින් යන්න බෑ පුතේ. අම්මා කෙනෙක් වුණත් ඒ ස්වභාව ධර්මයට අපිට විරුද්ධ වෙන්න බෑ. ඉතින් අපි දැන් මේ 2026 අවුරුද්දේ කරන්න ඕන ස්වභාව ධර්මයේ රැකෙන පරිදි ඒ සියලු දේ ආරක්ෂා කරගෙන මගේ දරුවෝ ටික ආරක්ෂා කරගෙන යාලට ඉදිරියට යන්න පුළුවන් මාර්ගය සකස් කරලා දෙන එක තමයි අපි කරන්න ඕන. ඔබතුම කියපු විදියට අපිට දැන් මෙතන ස්ථානය අපිට ප්‍රසිද්ධ කරන්න බෑ. එතකොට මේ ඇති වෙලා තියෙන වේතන තත්ත්වයක් එක්ක මේ කරන කාර්යයක්. එතකොට අද අපි මේ මෙතනට ආවේ මෙහෙම එළිය වෙලා තිබ්බට වේලාසන ආන්දර ඒ වගේ වෙලාවක ඔබතුමිය අප කැප වී වැඩ කරන හැටි මගේ ඇසින් සාක්ෂි මම දුටුවා. ඒකත් එක්ක මේ යන්ත්‍ර අපිට පැහැදිලි කිරීමක් අවශ්‍යයි. මේ යන්ත්‍ර මේ විශ්ව ශක්තියත් එක්ක හරියටම වැඩ කරනවා. ව්‍යාපාර කටයුතු කරන පුද්ගලයන්ට කොහොමද මේක බලපාන්නේ? ඒ ගැන පැහැදිලි කිරීමක් කරමු. ඔව් පුතේ මේක මම කරන්නේ විශ්ව ශක්තිය මගේ ආධ්‍යාත්මය තුලට අරගෙන. එතකොට විශ්ව මාතාවට මුලින්ම ආරාධනා කරලා තමයි අපි මේ වැඩ රාජකාරී පටන් ගන්නෙ. මං කිව්වා ඔයාට මුලින්ම මේකට හොඳ සුබ හෝරාවක් අපි ගන්න ඕනේ. ඒ කියන්නේ සුබ දවසක් සුබ හෝරාවක් අරගෙන තමයි මේ වැඩ කටයුතු කරන්නේ. එතකොට මේ යන්ත්‍රය පුතේ මං කිව්වා මං මවක් විදියට අම්මා කෙනෙක් විදියට දරුවන්ට සෙතක් සලසන දෙයක් තමයි කරන්න කියලා. එතකොට මේකේ නමම පුතේ මාතාංගේශ්වරී යන්ත්‍රය. මේක දියුණුව ඒ වගේම ධනලාභ දියුණුව ලෙඩ රෝග ග්‍රහාපල ඔය සියලු දේට උචිත විදියට තමයි මේක හදන්නේ. මගේ පරම්පරාවෙන් මට ලැබිච්ච දායාදයක් විදියට. ඒ සියලු දේ මම එකින් එක තමයි සමාජයට නිදහස් කරන්නේ. ඒ කියන්නේ මම හැම යන්ත්‍රයක්ම එකවර දරුවන්ට දෙන්නේ නෑ. මොකද මේ කලින් මම ලක්ෂ්මී යන්ත්‍රය හරහා මගේ දරුවෝ දියුණු කරා. දැන් මම මාතාංගේශ්වරී යන්ත්‍රය හරහා ඔයාලට ඇදිවත පමණක් ඉතුරු වෙලා තියෙන මේ ව්‍යසනයෙන් නැගිටින්න මුල් අඩියේ ඉඳලා නැගිටින්න දරුවන්ට අතදීමක් තමයි පුතේ මම මේ කරන්න හදන්නේ. පොඩි ව්‍යාපාර කටයුතු වල නියැලෙන දරුවන්ට තමන්ගේ ව්‍යාපාර කටයුතු ඉහළට ගන්න පුළුවන්. සාමාන්‍ය පොඩි රැකියාවක් කරන දරුවෙකුට ආදායම් තත්ත්වය ඉහළ නංවා ගන්න පුළුවන්. ලෙඩ රෝග වලින් පීඩා විඳ දරුවන්ට තමන්ගේ ලෙඩ රෝග ස්වභාවයට පත් කර ගන්න පුළුවන්. එතකොට ග්‍රහාපල නිසා යම් කෙනෙක් පීඩා විඳිනවද අන්න ඒකටත් පුතේ මේ යන්ත්‍රේ බොහෝම ඉවහල් වෙනවා මේ කරදර වලින් මිදෙන්න. ඉතින් ඒ නිසා මම ඔයාලට දැන් පෙන්නන්නම් මේ යන්ත්‍රය
මෙන්න මේක තමයි පුතේ මම හදන්නේ. මේක එකවර හදනවා පුතේ 10,000ක් විතර එක මේ හෝරාවකට මං හදනවා. ඒ කියන්නේ කලින් මං යන්ත්‍රය නිමා කරගෙන ඇවිල්ලා මේ වගේ ස්ථානයක තමයි මේ යන්ත්‍රයට ජපය මන්ත්‍රමාලා ටික දාන්නේ. එහෙම කරලා අදාළ කෙනාගේ නම දුන්නට පස්සේ දැන් යම්කිසි කෙනෙක් වැඩක් බාර දුන්නට පස්සේ ඒ කෙනාට පළදින්න පුළුවන් විදිහට පුතේ මේ යන්ත්‍රය එයාගේ නම ඇතුළත් කරලා දේවස්ථානයේදී යම් මන්ත්‍රමාලාවක් ජප කරලා තමයි පුතේ ඒ දරුවට මේ යන්ත්‍රය පලන්දවන්නේ. ඉතින් ඒකෙන් බොහෝ ප්‍රතිඵල ගන්න පුළුවන් එකම හේතුව තමයි මම මේ යන්ත්‍රයේ හැම කිල්ලක්ම පුතේ කපලයි දෙන්නේ. එතකොට ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. අනේ කෑමෙන් බීමෙන් පරිස්සම් වෙන්න දෙයක් නැහැ. යන එන ගමන් බිමන් වලින් පරිස්සම් වෙන්න දෙයක් නැහැ. බොහෝ දෙනාට යන්ත්‍ර දානවා කියවම ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මේ අපි මේ වගේ පරිස්සම් වෙන්නේ කොහොමද කියලා. ඉතින් මේ හැම දෙයකම සුදුසු විදියට මේකේ කිලි හරණය කරලා තමයි පුතේ මම ඔයාලට මේ යන්ත්‍රේ පලන් දන්නේ. ඔබතුමිය කිව්වා මේ කිලි හරණය කියලා. මේ යන්ත්‍රය දාදී අපිට මස් මාළු කන්න පුළුවන්. ඔව් පුතේ කිලි හරණය කරනවා කියලා කියන්නේ මේකනේ. එතකොට මාංශ තමන් යන එන ගමන් වලින් පරිස්සම් වීම ඔය කිසිම දෙයක් කරන්න අවශ්‍ය නැහැ. මේක පළදින දරුවන්ට ඕනම ස්ථානයකට බය නැතුව ගමන් කරන්න පුළුවන්. තමන් ඕන කෑමක් බීමක් කන්න පුළුවන්. ඉතින් ඒක තමයි මම මේකෙන් දෙන මගේ ළඟ විතරයි මේක තියෙන්නේ. තේරුණාද? සමහර මිනිස්සු කියනවා මේක දාගෙන මේ මස් මාංශ කන්න එපා. ඉතින් කොහොමද දෙයනේ ඒව පරිස්සම් කරගන්නේ? දැන් සාමාන්‍ය අපි මිනිස්සුන්ට කිව්වොත් ඔයා මස් මාංශ නොකයින්නේ කියලා මේක දාගෙන ඉන්න ජීවිත කාලෙම මේ දරුවට මස් මාංශ කන්න බෑනේ. අපි සාමාන්‍යයෙන් දේවත්වය අදහන මිනිස්සු විදියට හරක් මස් ඌරු මස් දෙක වැලකිලා ඉන්නවා. ඉතින් සාමාන්‍යයෙන් අනිත් මස් මාංශ වර්ග අපිට කන්න පුළුවන්කම තියෙනවානේ පුතේ. කිලි හරණය කරපුවාම දරුවන්ට ඕනම දේ විදියකට මේක පාවිච්චි කරගන්න පුළුවන්. තව දෙයක් තියෙනවා. මේක කරට පළදින්න අකමැති අයට පුතේ මේක පර්ස් එකේ දාගන්නත් පුළුවන් ක්‍රමවේදයක් මම සකස් කරලා දෙනවා. සමහර දරුවෝ ඉන්නවා දැන් ඔය අපි හිතමු විශේෂයෙන් ගුරුවරු. ඒත් එක්කම ඔෆිස් යන ළමයි. ඕක කරේ දාගෙන යන්ත්‍රයක් පළදගෙන යන්න කැමති නැහැ. ඉතින් අන්න ඒ වගේ දරුවන්ට විශේෂිත වූ විදියට සකස් කරලා දෙනවා පර්ස් එකේ දාගන්න මේ යන්ත්‍රය. ඒ හින්දා මේ ඔය කියන කිසිම කෙනෙක් බය වෙන්න ඕන නැහැ. අනේ අපිට යන්ත්‍රයක් පළද ගන්න බෑනේ කියන හැඟීම ඇති කරගන්න එපා. ඒ සියලු දෙනාටම අවශ්‍ය විදියට උපකාර කරන්න මම සූදානම් වෙලා ඉන්නවා. මේ යන්ත්‍රත් එක්ක ව්‍යාපාර කරන කෙනෙක් ඉන්නවා නම් ඒ දේවල් හරියට සාර්ථක කරගෙන ගුරුතුමිය කිව්වා වගේ ඉදිරියට කරගෙන යන්න පුළුවන්. ඒ වගේම ඊට අමතරව ගුරුතුමිය දැන් කිව්වේ අම්මා කෙනෙක් වගේ පිහිට වෙනවා. ඒ දේවල් එක්ක මීට අමතරව ඒ කියන්නේ ව්‍යාපාර වලට අමතරව ගුරුමෑණියන්ට කොහොමද අනිත් මිනිස්සුන්ට පිහිට වෙන්න තියෙන අවස්ථා? ඔව් පුතා දැන් මෙහෙමයි මට දැන් මේ දිනුව හා සම්බන්ධ යන්ත්‍රය විතරක් නෙවෙයි මගේ අතින් මගේ දේවස්ථානයේදී බොහෝ වැඩ කටයුතු සිද්ධ වෙනවා. එතකොට මේ දැන් මේ කටයුතු කරද්දී අපිට නොපෙනෙන පැත්තකුත් තියෙනවා. මේක යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර කියන විද්‍යා පුණෙම භාවිතා කරලා මම කරන දෙයක්. එතකොට ඒකෙදි ඉඩ කඩන් ආරක්ෂා කරන දේවල්, අධ්‍යාපන කටයුතු වලට යන්ත්‍ර දාන දේවල්. එතකොට ආරක්ෂක යන්ත්‍ර ඒත් එක්කම පුතා නක්ෂත්‍රය පැත්තට මම යනවා. මොකද මම ඒ සම්බන්ධව සහසල දැනුමක් තියෙන නිසා කේන්දර පරීක්ෂා කිරීම, නැකත් සැදීම් ඒ වගේම යම් කිසි කෙනෙකුට යම් අධිහුණියමක් කරලා තියෙනවා නම් ඒ දේවල් ඉවත් කරලා දෙනවා. ඒත් එක්කම විශේෂිත වූ පණිවිඩයක් තියෙනවා කියන්න ඔයාලට මද්ද්‍රව්‍ය වලින් පීඩා විඳින අපේ දූ දරුවෝ ඉන්න දෙමව්පියන්ට මම කියන්නේ ඔයාලගේ දරුවෝ ඒකෙන් ගලව ගන්න අවශ්‍යතාවය තියෙනවා නම් අන්න ඒකටත් විශේෂිත වූ ක්‍රමවේදයක් මගේ ළඟ තියෙනවා. ඒ දරුවෝ මද්ද්‍රව්‍ය වලින් ඇබ්බැහි වෙලා තියෙනවා නම් ඒකෙන් ගලවලා ඒත් එක්කම දෙමව්පියන්ට කීකරු කරලා තමන්ගේ දරුවෝ හරි ගස්සලා දෙන්න පුළුවන්. තවත් තියෙනවා පුතේ අද සමාජයේ දැවෙන ප්‍රශ්නයක්. ඒ තමයි ආදර සම්බන්ධතා. ආදර සම්බන්ධතාවවලදී මගේ ළඟ තියෙනවා පුතේ වරු තුනෙන් කරන තුන් වශීයක්. ඉතින් ඒ වශීය තමයි අද මම මේ යන්ත්‍රයට අමතරව හඳුන්වලා දෙන්නේ. ඒ තුන් වශීය මගින් වරු තුනක් ඇතුළත කැඩිලා විදිලා ගියලා තියෙන හදවත් දෙකක් එකතු කරන්න පුළුවන් හැකියාව තියෙනවා. අනියම් සම්බන්ධතාවලටත් මගේ ළඟ විසඳුම් තියෙනවා. ඒත් එක්කම පෞල් ජීවිතය තුළ කුටුම්බය තුළ ඇති වුණා වූ ගැටලු නිරාකරණය කරගන්න පුළුවන් දේවලුත් මගේ ළඟ තියෙනවා. ඔය කියන සමාජයේ තියෙන සියලු ගැටලු වලට විසඳුම් මගේ දේවස්ථානයේ තියෙනවා කියන එක මම අද කියන්න කැමතියි. දැන් ගුරුතුමිය මේ යන්ත්‍ර පළඳිද්දි ඒ කියන්නේ මොකක් හරි පූජාව කරන්න ඕනේද? ඔව් පුතා මේ දැන් මේ යන්ත්‍රය සකස් කරන්නේ ඔක්කොම එකට වුණාට
එක එක්කනාගේ නම්වලට මේ යන්ත්‍රය පළදිද්දී ඒ අදාළ පුද්ගලයාට ග්‍රහ චක්‍රය අපි පරීක්ෂා කරනවා. ඒ ග්‍රහ චක්‍රයට අනුව හොඳ හෝරාවක් සුබ නැකත් වෙලාවක් අරගෙන තමයි යන්ත්‍රය පළදින්නේ. එහෙම ආවට ගියාට යන්ත්‍රය පළදින්න බෑ. ඒකෙදි පූජා කටයුතු අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න වෙනවා. යම් උදලකුත් පොඩි වියදමකුත් ඒ දරුවන්ට දරන්න වෙයි. නමුත් ඒ දරන්නා වූ වියදමට වඩා 100,000 ගුණයක් තමන්ගේ දියුණුව කරා යන්න පුළුවන් හැකියාව මේ යන්ත්‍රය පළඳ ගන්න ඕනම කෙනෙකුට පුළුවන් පුතේ. ඒ නිසා ඒ සුළු වියදම ගැන ඔයාලා හිතන්න එපා. ඒක නොහිතා තමන් මේ යන්ත්‍රය පැළඳගෙන බලන්න දරුවෝ ඔයාලගේ ජීවිතේ ඔයාලට හිතාගන්න බැරි තැනකට ගෙනියන්න ඔයාලට මේ යන්ත්‍රය ඉවහල් වෙයි දරුවෝ. ඒ නිසා බය නැතුව දේවාලයට ඇවිල්ලා තමන්ගේ නම උපන්දිනේ දීලා මේ යන්ත්‍රය පැළඳ ගන්න කියන එක තමයි මම කියන්නේ. 2026 අවුරුද්ද ඔයාලා හිතනටත් වැඩිය ලංකාව දියුණු තත්ත්වයට ගන්න පුළුවන්. මේක විශ්වාස කරන්න. මේක අපි අදහන බුදුදහම වගේ විශ්වාස කරලා මේක හරි ගස්ස ගන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඔබතුමා කිව්වා වගේ මේ යන්ත්‍රය කව මනුස්සයට පීට වෙන එක තමයි කරන්නේ. ඒ දේවල් එක්ක. එතකොට මේ යන්ත්‍රය පැළඳුවාම දවස් කීයකින් වගේ මේ ඒ කියන්නේ මොකක් හරි ඉංගියක් හෝ ලැබෙනවද ඒ කෙනාට මේක වැඩ කරනවා හෝ කියන්නේ ඒ වගේ සාක්ෂියක් එහෙම මොනවද තියෙනවද? ඔව් පුතේ. දැන් මේ යන්ත්‍රේ පැළඳ ගන්න කෙනෙක් එනවනම් මම කියනවා මේක දින වකවානුවක් තියෙනවා. දින 7ක් වගේ කාල සීමාවක් පහු කරන්න ඕනේ තමන්ගේ ඇඟට මේක යන්ත්‍රයේ තියෙන බල ග්‍රහණය කරගන්න. ඉතින් ඒ යන්ත්‍රයේ තියෙන දේවල් ඇඟට ග්‍රහණය වුණාට පස්සේ දවස් 7න් පස්සේ තමන් කරන්නා වූ රාජකාරිය හිතුවටත් වැඩිය ලේසියෙන් තමන්ට කරගන්න පුළුවන්. අමතර ධනලාභ ඔය ස්විප් ටික බලාපොරොත්තු වෙන අයට ඒ දේවල් කරා යන්න පුළුවන්. පොළොවේ මතුවෙන මැණික් වගේ දේවල් කරන දරුවන්ට ඒ දේවල් ලබා ගන්න පුළුවන්. මේ යන්ත්‍රය ඉවහල් වෙනවා පුතේ තමන්ගේ ධන ශක්තිය, තමන්ගේ ලක්ෂ්මී මෑණියන්ගේ ආකර්ෂණය තමන් තුළට ලැබෙන්න මේ යන්ත්‍රය ඉවහල් වෙනවා. ඉතින් ඒ හරහා දින 7 පහු කරන්නා වූ කාලය තුල තමන්ට ඉදිරිය ගමනක් අනාගතයේ සුබවාදී විදියට තමන් කරන්න පුළුවන්කම තියෙනවා. තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබතුමේ ඉන්න ප්‍රදේශයත් එක්ක ලංකාවේ පිටත් මිනිස්සු ඉන්නේ. එතකොට එන්න බැරි කට්ටිය සමහර විට ඉන්නේ. එතකොට ඒ වගේ මිනිස්සෙක් කොහොමද ඔබතුමීගේ මේ වගේ දෙයක් කරගන්නේ? ඔව් පුතා. දැන් මෙහෙමයි. මාව මුණ ගැහෙන්න මගේ දේවස්ථානෙට එන්න බැරි අපහසු අයට සාමාන්‍යයෙන් මම මේක කුරියර් සර්විස් එක හරහා සකස් කරලා යවනවා. ඒ කියන්නේ අද මම බාර දුන්නා නම් හෙට ලැබෙන විදියට කුරියර් සර්විස් එකට මට ඒක කරන්න පුළුවන්. මේක කිසි ප්‍රශ්නයක් නෑ. මේක කිලිහරණය කරලානේ තියෙන්නේ. එතකොට ඕනම ස්ථානයකට ගමන් කරන්න පුළුවන්. මේ කිලි නැති හින්දා ඕනම කෙනෙකුට මේක ගෙන්න ගන්න පුළුවන් තමන්ගේ ඇඩ්‍රස් එක නම උපන්දිනේ දුන්නොත්. ඒ වගේම තමයි විදේශීය ඒ කියන්නේ අපේ විදේශගතවල ඉන්න දරුවන්ට උනත් විදේශ රටවල ව්‍යාපාර කරන දරුවන්ට උනත් මේක ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා DHL මාර්ගයේ ඔස්සේ. එතකොට මේ ඒ දේවල් ගැන ඔයගොල්ලෝ පසුතැවිලි වෙන්න එපා. ඒ මොන ක්‍රමයකින් හරි ඔයාලට මේක ලැබෙන්න සලස්වන මේ දේවල් මම කරලා දෙනවා. ලෝකේ වටේටම පිට වෙන කෙනෙක්. ඉතින් අපි දැන් ඊගාවට මේ ඊතර වෙන 2025න් ඊතර වෙනවා අපි 2026 වසරට. එතකොට මේ 2026 වසරේ දැන් අපි 2025 අන්තිම කාලේ මේ රට ඇති වුණු ව්‍යසන තත්ත්වයටත් එක්ක 2026 වර්ෂයේ කොහොම වෙයිද? ඔබට 2026 වර්ෂය අපි ගත්තොත් දැන් ලොකු ව්‍යසනයකින් පස්සේ අපි මේ ගමන් කරලා තියෙන්නේ 2026 වර්ෂයට. එතකොට දැන් අපිට සුබවාදී ලග්න අපේ ඕරායක පරීක්ෂා කරනකොට මේ අපි සුබවාදී ලග්න කීපයක්ම තියෙනවා 2026ට. අනිත් අයට මේ අසුබවාදී කියලා මම කියන්නේ නැහැ. යම් පොඩි දුර්වලතා තියෙන්න පුළුවන්. ඒ අයටත් තමන්ගේ ලග්නේ සුබවාදී කරගන්න පුළුවන්. නමුත් අපේ ජන්මයෙන්ම එන 2026ට එන සුබවාදී ලග්න ටිකක් තියෙනවා. ඉතින් ඒ ලග්න ටික ගැන කතා කරොත් එහෙම ලග්න 6ක් තියෙනවා පුතා. ඒ ලග්න ගැන කිව්වොත් පුතා බලවත් හා වාසනාවන්ත ලග්න විදිහට අපි හඳුන්වනවා මකර, මීන, මේෂ, වෘෂභ, ධනු, සිංහ. ඔන්න ඔය ලග්න 6 තමයි 2026 වසර පුරාවටම වාසනාවන්ත හා බලවත් වෙන ලග්න. ඒ අතරින් පුතා විශේෂිත වූ ලග්න 3ක් තියෙනවා. ධනවත් ලග්න කියලා. ඒ කියන්නේ ධන ලාභ අතින් උතුරන්න පුළුවන් සල්ලි හම්බ කරන්න පුළුවන් ලග්න 3ක් තියෙන 2026 මේ අවුරුද්දේ. ඒ ලග්න 3 තමයි පුතා සිංහ, වෘෂභ, මකර. ඔන්න ඔය ලග්න 3 හිමි දරුවන්ට පුළුවන් තමන්ගේ ජන්ම කේන්ද්‍රය පරීක්ෂා කරගෙන තමන් කරන්නා වූ ව්‍යාපාර කටයුත්තක් හෝ රැකියාවක් හෝ යම් දෙයක් තියෙනවා නම් මෙන්න මේ යන්ත්‍රය පැළඳ ගන්න පුතා. මම මේ කලින් සඳහන් කරපු යන්ත්‍රය ඔයගොල්ලෝ හිතා ගන්න බැරි විදියට ඉහළ තැනකට යන්න පුළුවන් ධන ලාභ
පැත්තෙන් ඔන්න ඔය ලග්න තුනට ඒ කියන්නේ සිංහ වෘෂභ මකර මතක තියාගන්න මේ ලග්න තුන හිමි දරුවෝ විතරක් නෙවෙයි අනිත් ලග්න හිමි දරුවන්ටත් මේ යන්ත්‍රය තුලින් යම් ප්‍රතිපාදනයක් ගන්න පුළුවන් දියුණුව හා සම්බන්ධ වීම කටයුතු වලදී. මට තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි දියුණු වෙනවා. දැන් හුඟක් මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි සල්ලි හම්බ කරනවා. හැබැයි සමහර මිනිස්සු කොච්චර සල්ලි හම්බ කරත් වැඩක් නැහැ. මේ ළඟ තියෙන්නේ. එක්කෝ මොනවා හරි දෙයක් වෙනවා, එක්කෝ මොකක් හරි ආපදාවල් ලක් වෙලා ඒ සල්ලි ටික නැති වෙනවා. එතකොට එහෙම වෙන්නේ. එහෙම වෙන්න පුතේ අපි කරන්නා වූ පින්පව් දෙකක් බලපානවා. එතකොට දැන් මේ ආත්මය තුලදී මේ අපි ඉපදිලා ගත කරන කාලය තුලදී අපි යම් යහපත් ක්‍රියාවල යෙදුනත් පෙර අකුසල් අපිට බලපාන්න පුළුවන්. ඉතින් ඒ වගේ තැන්වලදී තමයි මේ සියලු දේම අපිට විනාශභාවයට පත් වෙලා තියෙන්නේ. අද හරි හම්බ කරන දේ අපි වසර දෙකක් ගිහිල්ලා දැන් අපි ඕක විශේෂයෙන්ම බලපාන්නේ අපේ විදේශගත දරුවන්ට. ඒගොල්ලෝ හම්බ කරන ආදායම ලංකාවට ආපු දවසේ බලනකොට ඉතිරියක් නැහැ. අනේ මම මෙච්චර දුක් විඳලා හම්බ කරේ මොනවද? මට මේ කිසිම ආදායමක ඉතිරියක් නැහැ. මොකද්ද මේ මට වෙලා තියෙන්නේ කියන හැඟීම කනගාටුව එයාලට ඇති වෙනවා. අන්න ඒකටත් පුතේ මේ යන්ත්‍රය හරිම සුබයි. Taman හරි හම්බ කරන්නා වූ ධනය ඉතිරි කර ගැනීමටත් මේ යන්ත්‍රය පළද ගන්න ඕනම කෙනෙකුට හරි ගස්ස ගන්න පුළුවන් කියන ගමන් හැම කෙනාටම සුදුසු විදියට තමයි මේ යන්ත්‍රය සකස් කරන්නේ. දැන් ඔබතුමේ සඳහන් කරා ලග්න 6ක් ගැන. ලග්න 6ක් ඊළඟ වසරට සුබයි කියන දේ. එතකොට තවත් ලග්න තියෙනවනේ. ඒ ලග්න හිමියන්ට මේ මොකද්ද වෙන්නේ ලබන වසර තුල? ඔව් පුතා දැන් මෙහෙමයි. සුබවාදී ලග්න බලවත් ලග්න කියලා මම හැඳින්වුවම ලග්න වලට අමතරව අනිත් සියලු ලග්න හිමියන්ට අසුබවාදී කියලා මම කියන්නේ. ඒගොල්ලොන්ටත් මේ යන්ත්‍රයේ සපලද ගන්න තමන්ගේ දියුණුව සකස ගන්න පුළුවන්. හැබැයි ඊට අමතරව වැඩි ප්‍රබලත්වයක් වැඩි යමක් කරගන්න පුළුවන් ලග්න ටික තමයි මම කලින් හැදුන්නේ. අනිත් අයට එහෙම අසුබවාදීව හිතන්න එපා. දරුවෝ මොනම ලග්නයක් තියෙන දරුවෙකුට මේ යන්ත්‍රය හරහා තමන්ගේ ග්‍රහාපල ග්‍රහ දෝෂ එතකොට ලෙඩ දුක් දියුණුව ඇති කරගන්න පුළුවන්. ඒ සියලු දෙනාටම මේ යන්ත්‍රය පාවිච්චි කරන්න සුබයි. හැමදෙනාම පළදිනවා නම් මේකෙන් යම් ප්‍රතිඵලයක් ඔයාලට ගන්න පුළුවන්. වගේම තමා පුතා 2026 වසරේ ගුරු මාරුවක් තියෙනවා. ඒ කියන්නේ මේ අපි පැනපු අවුරුද්ද 2025 දෙසැම්බර් 5 වෙනිදා ඉඳලා මේ 2026 ජූලි 26 දක්වා ගුරු මාරුව තියෙනවා. අන්න ඔය කාල සීමාව තුලදී මේ යන්ත්‍රය පළදින්න පුළුවන් නම් කෙනෙකුට ගුරු මාරුව තුලදී මම අර කලින් සඳහන් කරපු ලග්න ටිකේ සියලුම දරුවන්ට තමන්ට හිතා ගන්න බැරි විදියට ධනලාභ ලබා ගන්න පුළුවන්. සමහර විට ඔබටත් යම් කිසි දුක් කඳුළු සමහර විට ජීවිතේ ගැටගසාගෙන යනවා වෙන්න පුළුවන්. නිසා සමහර කට්ටිය ව්‍යාපාර කරන කට්ටියට සල්ලි කොච්චර හම්බ කරා සල්ලි නැති ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒකට ඒ දේවල් එක්ක එහෙම ජීවිතේ ගැටගසාගෙන යන කෙනෙක් ඉන්නවනම් ඒ හැම දෙයකටම පිටු වෙන්න තමයි මෙම ගුරුතුමිය ඉන්නේ. දිවාරය නොබලා මිනිස්සු වෙනුවෙන් අප කැප වී වැඩ කරන්න පුළුවන් ගුරුතුමියක් තමයි ආචාර්ය ප්‍රදීපා ගුරුතුමිය කියන්නේ. ඒ සම්බන්ධයෙන් ඔබට මොනවාරි ප්‍රශ්න මේ වගේ දෝෂ තියෙනවා කියලා හිතෙනවා අනිවාර්යෙන් මෙම ගුරුතුමියගේ දුරකථන අංකයට කතා කරන ලෙස ආදරණීය මතක් කිරීමක් කරනවා. ඒ වගේම ඔබතුමියට අවසාන වතාවට මොනවාරි අපේ මිනිසුන්ට දෙයක් කියන්න තියෙනවා නම් කියන්න. ඔව් 2026 අවුරුද්දේ අපි ඉන්නේ. ඉතින් මට දරුවන්ට කියන්න තියෙන්නේ ප්‍රශ්න හිතේ තියාගෙන දුක් විඳින්න එපා පුතේ. යම් කිසි ගැටලුවකින් හෝ මොකක් හරි දෙයකින් දුක් විඳිනවා නම් මේ අම්මට කතා කරලා ඔයාලගේ ප්‍රශ්න කියන්න. මට පුළුවන් උපරිම සහයෝගය ඔයාලා වෙනුවෙන් මම දායක වෙනවා. ඒ ප්‍රශ්න ගැටලුව විසඳලා දෙන්න. ඒ වගේම ඔයාලා යම් දියුණුවක් කරා බයන්න බලාපොරොත්තු වෙනවා නම් මේ මාතාංග ශ්‍රී යන්ත්‍රය හරහා තමන්ට දියුණුව කරා යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ සියලු දේ මං පිළිවෙලට සකස් කරලා දෙනවා පුතේ. හිතේ දැවෙන ප්‍රශ්න බය නැතුව ෆෝන් එකට කතා කරලා මේ දරුවෝ මේ වීඩියෝ පිරේදායි මගේ දුරකථන අංකය ඒ අංකයට කතා කරලා ඔයාලගේ ගැටලුව කියන්න. ඔයාලට පිහිට වෙනවා වගේම 2026 අවුරුද්ද විතරක් නෙවෙයි ඉන් ඉදිරියට එන අවුරුදු වල ඕගොල්ලෝ කිසි ප්‍රශ්නයක් නැතුව කරදර නැතුව දියුණුව කරා යන්න පුළුවන්
ශක්තිමත් අපි ශ්‍රී ලංකාවාසී දරුවෝ වගේ පිරිසක් බිහි කරමු කියන ප්‍රාර්ථනාව ඇතුව සියලු දෙනාටම 2026 අවුරුද්ද පුරාවටම සතුට සාමගිය පිරි සෞභාග්‍යමත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.